විපක්ෂය විසින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සිය විරෝධය පළ කර තිබේ. මෙම යෝජනාව කෙටුම්පත් කර ඇති ආකාරයේ නීතිමය හා තාක්ෂණික වශයෙන් දෝෂ සහිත බව ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ. අමාත්‍යවරයා මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කළ වකවානුවකට අදාළ චෝදනා මෙයට ඇතුළත් කිරීම පිළිබඳ දැඩි සංවාදයක් මතුව තිබේ. ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධූරයේ දරන කාල සීමාව තුළ සිදු වූ බව කියන කරුණු පමණක් විශ්වාසභංගයට අදාළ වී යුතු බවත් පැරණි වෘත්තීමය චෝදනා දේශපාලන විශ්වාසභංගයකට ඈඳා ගැනීම සදාචාරාත්මක නොවන බවයි. මෙම තාක්ෂණික ගැටලු සහ චෝදනා පදනම් විරහිත බව තහවුරු කිරීමට ඉදිරි විවාදයේ කරුණු ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය අවධාරණය කර සිටී. ඒ අනුව මෙම තීරණාත්මක විශ්වාසභංග විවාදය එළඹෙන 10 වෙනි සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.